සාදු සාදු සාදු. දැන් අපි සූදානම් වෙන්නේ භාවනා කොටස දියුණු කරගන්න. කලක් මුළුල්ලේ අප විසින් කරගෙන ආපු දෙයක් තමයි හිතට වසඟ වෙලා 16ක් වගේ කටයුතු කිරීම. ඒක නේද අපි සංසාරේ පුරාම කරගෙන ආවේ. හිතට වසඟ වෙලා හිත කියන දේ පස්සේ දුවල හිතට රැවටිලා මේ ජීවිතයේ මේ දක්වාම අපි ආවේ ඔන්න ඔය විදිහට. අපි අනාගතයේදී හිතට වසඟ වෙලා යන තාක් කල්ම අපට යන්න තියෙන්නේ සැපයක් කරාද දුකක් කරාද? දුකක් කරාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ නුවණැති මිනිසුන් කල්පනා කළා වඩු බාසුන් නැහිලා ලී බඩු Tamanට ඕන විදිහට හදනවා වගේ. හී වඩු ඊතල කෙලින් කරලා ඕන විදිහට හදනවා වගේ. කානු කපලා Tamanට ඕන තැනට වතුර රංගෙනවා වගේ. නුවණැත්තෝ මේ හිත দমনය කරනවා. හිතට ඕන වුණ හැටියට නරන්න දෙන්නේ. බොහෝ කලක් තිස්සේ අපිව නොමග යවන මේ හිත দমনය කරලා අවබෝධ කරන ක්‍රමයට තමයි සමත විදර්ශනා කියන්නේ. දැන් අපි හදන්නේ ඒ හිත দমনය කරන්න. ඒ නිසා මේ වෙලාවේ සුළු වෙලාවක් වුණත් මේ සුළු වෙලාවකට හරි මේ සංසාරයට වැටිච්ච හිත ඒ විදිහට දුවන්ටිට නොදී උත්සාහයෙන් වීරියෙන් පැහැදිලි අරමුණක තියන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන් වෙනවා ටිකෙන් ටික මේ හිත দমনය කරන්න. හිතට ඕනේ හැටියට කරන්න දීපු නිසා අපි කෙලවරක් නැතිව තිරිසන් ලෝකෙ ඉපදුනා. දුක් විඳා. හිතට ඕන දේවල් කරන්න දීපු නිසා අපි නිරේ දුක් විඳා. പ്രേත ලෝකෙ දුක් විඳා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මිත්‍යා දෘෂ්ටිකයාට උපදින්න තැන් දෙකයි තියෙන්නේ. එකක් තිරිසන් ලෝකය, අනික් එක නිරය. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවබෝධයෙන් බය කරන නෙවෙයි. බය කරන්න කරුණු කියන එක කෙලෙස් සහිත පුද්ගලයාගේ වැඩක්. කෙලෙස් සහිත නිකෙලෙස් උත්තමයන් බය කරන්න කරුණු කියන්නේ. ඉතින් යලි සතර අපායට වැටෙන ස්වභාවයට අපේ ජීවිත අරගෙන යන්නේ මේ නොමග ගිය හිත නේද? සක්කාය දිට්ඨියට බැඳිච්ච හිත නේද? අන්නේ නිසා මේ හිත দমনය කරලා මේ මාර්ගය වෙනස් කරන්නයි බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පණිවිඩ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තනෝනත්ති තමාට තමාවත් නැහැ කියලයි. මේ தত্ত্বය මත තමාට පිහිට වෙන්නේ ධර්මයේ විතරයි. එනිසා මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් ලැබුණු දුර්ලභ අවස්ථාවෙන් ඉක්මන් කරලා හිත පිහිටුවාගෙන ධර්මය අවබෝධ කරන මහන්සි ගන්න ඕනේ. එනිසා දැන් අපි සූදානම් වෙන්නේ සමත භාවනා කොටස දියුණු කරන්නයි. සමත කියන්නේ මොකක්ද? සංසිඳනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඇති වුණාම අපි කරන්නේ මේ ප්‍රශ්නය දැන් අපි සමතයකට පත් කරගමු කියලා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය සංසිඳවමු කියලා. ආන්නේ වගේ නීවරණ ධර්ම සංසිඳවල දාන වැඩපිළිවෙල තමයි සමතය. විදර්ශනා කියලා කියන්නේ මොකක්ද? අවබෝධය ඇති කරන දැකීම. ඒ කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවනම්
දුක් දේ දුක් වශයෙන්ම දකිනව නම් අනාත්ම දේ අනාත්ම වශයෙන්ම දකිනව නම් අන්න ඒක තමයි විදර්ශනාව. මේ දෙකේ අමාරු මොකක්ද? දෙකම අමාරුයි. එයි සමතය වැඩෙන්නේ නැති එක්කෙනාට සමතය අමාරු නැද්ද? අමාරුයි. විදර්ශනා වැඩෙන්නේ නැති එක්කෙනාට විදර්ශනාව අමාරු නැද්ද? අමාරුයි. සමහර අයට ඉක්මනට සමතය වැඩෙනවා. සමහර අයට විදර්ශනාව වැඩෙනවා. සමහර අයට දෙකම හොඳට වැඩෙනවා. සමහර අයට දෙකම වැඩෙන්නේ. ඉතින් මේ නිසා මේ වෙනස්කම් තේරුම් අරගෙන අපි මේ දෙකම කළ යුතුයි. හැබැයි සමතයටත් වඩා අමාරු දේ තමයි විදර්ශනාව. මොකද විදර්ශනාව තුළ තමයි පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, ආර්ය සත්‍ය ආදී අවබෝධ කරන්න තියෙන්නේ. ඒ අවබෝධය සම්පූර්ණයෙන්ම රුකුල් දෙන එකක් තමයි සමතය. ඉතින් සමත කොටස් දෙකක් අපි කියලා දෙනවා. ධාතු මනස්කාරයයි ආනාපාන සතියයි. සමහරු කියන ආනාපාන සතිය gedara ඉඳගෙන කරන්න හොඳ නෑ කියලා. මේක ඇත්තක්ද? මේක ඇත්ත නම් හුස්ම ගන්නත් හොඳ නෑ. ඇයි? හුස්ම දිහානේ බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ නිසා හුස්ම නවත්තන්න වෙනවා. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට භූතය ඇවිස්සනවද? එහෙමනම් එයා හුස්ම දිහා නෙවෙයි බලාගෙන ඉඳලා තියෙන්නේ භූතය දිහා. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට පිස්සු හැදෙනවද? එහෙමනම් එයාට හැදිලා තියෙන්නේ පිස්සුවක් දිහා බලාගෙන ඉඳලා. ඒ ඔක්කොම අදහස් ධර්මයට කර නින්දා අපහාස. ධර්මයට නින්දා අපහාස කරලා ධර්මයේ කරයයිද? සද්ධානුසාරී වෙන්න ඕනේ ඉස්සෙල්ලාම සද්ධානුසාරී වෙච්ච කෙනා කරන දේ තමයි දැන් කරන්න තියෙන්නේ. ධම්මානුසාරී වෙන්නේ මේ වැඩ පිළිවෙලෙන්. ඉතින් ඒකෙදී ධාතු මනසිකාරය ධාතු වශයෙන් බලන්න අපි ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේකෙදි ලස්සන ප්‍රමාවක් පෙන්වුවා. මස් විකුණ ළමයෙක් හන්දියක මස් විකුණන්න තියාගෙන ඉන්න විදිහට බලන්න කිව්වා. හන්දියක මස් තියාගෙන ඉන්නේ එයා හරක පිටින්ද කෑලි විදිහටද? කෑලි විදිහට. එයාගේ අදහසක් නෑ මේ හරක කියලා. අන්නේ විදිහට බලන්න කිව්වා. මහා සතිපට්ඨාන සූත්‍රයේ උපමාව සඳහන් වෙන්නේ. ධාතු මනසිකාරය විදර්ශනාවටත් ගොඩාක් බලපාන එකක්. ඉතින් ධාතු මනසිකාරය පුරුදු කරලා ඊට පස්සේ ආනාපාන සතියට හිත ගන්න ඕනේ. අපි දන්නේ අපි සංසාරේ පුරුදු කරපු පිළිවෙල කොහොමද කියලා. මේ ධර්මය අපේ ජීවිතවලට ලැබෙන පිළිවෙල කියන්නේ හරිය පුදුම එකක්. හරියට මේ හිත ගත්තොත් මොහොතකින් යාගේ හිත ධර්මයේ කරා යනවා. බුදුරජාන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් ගියා අමුසොහනකට. අමුසොහනකට යන්නේ මොකටද? අසුබ නිමිත්තක් ගන්න. එතකොට කාන්තා මල සිරුරක් තිබුණා. මුළු මල සිරුරෙම වහගෙන ඉන්න පණුවෝ දැන් පණුව උතුරනවා. ඇස් වලිනුත් පණුව එනවා. කන් වලිනුත් පණුව එනවා. නාසයෙන්ුත් පණුව එනවා. කටත් ඇරිලා මැස්සෝ වැහැලා ඒත් රාගය ඇති වුණා. දැක්කද මේ හිතේ తত্ত্বය? එතකොට බලන්න බුදුරජාන් වහන්සේ වැඩි සිටින කාලෙක රහතන් වහන්සේලා සිටින කාලෙක තමන් මේ ධර්මයේ දියුණු කරගන්න සොහනකට ගිහින් කමඨහන් දියුණු කරගන්න හිතාගෙන ළඟට ගියා. හීනකින්වත් හිතපු දෙයක්ද මේ සිද්ධ වුණේ? කොච්චර හිතට කම්පනයක් ඇති වෙන්නේ නැද්ද? තේර ගාථාවල මේ සිදුවීම තියෙනවා. උන්වහන්සේට මුළු ජීවිතේම පහ වෙලා යන්න ඇති මේ හිතේ தත්ත්වය මේක නම්. ඊට පස්සේ විශාල සංවේගයකින් පැත්තකට ගියා. භාවනා කළා. පෑ දෙකක් ගියේ නෑ. අරහත්ත්වයටපත් වුණා. එතකොට බලන්න මේ හිතේ ඒ ලක්ෂණයක් තිබුණා නේද? එතකොට හිතේ
හිතේ කලින් තිබුණ තත්ත්වය අනිත් පැත්තට හරවන්න නම් එයා කොයිතරම් වීර්ය ගන්නවද? ආන්නේ නිසා හරියම පුදුම විස්මිත හිතක් අපිට තියෙන්නේ. අඳුන ගන්න බැරි හිතක් අපිට තියෙන්නේ. බැරි වෙලාවත් ඒ සිදුවීමේ දේ ස්වාමීන් වහන්සේට නුවණ තිබුණේ නැත්නම් මට හරියන්නේ කියලා සිවුර ඇරලා යන්න යයි. නුවණ තිබුණ නිසා මේ හිත දියුණුව කරා ගෙනිච්චා. ධාතු මනසිකාරය කියලා කියන්නේ ධාතු හතරක් නුවණින් විමසීම. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ධාතුව කියන්නේ මේ ශරීරයේ තිබෙන ගුරු ස්වභාවයට අයත් දේ පොළොවට පස් වෙලා යන ආකාරයේ නුවණින් විමසීම. ආපෝ ධාතුව කියන්නේ මේ ශරීරයේ තිබෙන දිය වෙලා යන ස්වභාවයට අයත් දේ නුවණින් විමසීම. තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ තිබෙන උණුසුම් කොටස් නුවණින් විමසීම. වායෝ ධාතුව කියලා කියන්නේ හුළඟේ ගහගෙන යන දේවල් ඒ විදිහට නුවණින් විමසීම. බුදුරජාන් වහන්සේ බලන්න කිව්වේ තමන්ගේ ශරීරය ගැන. ඊට පස්සේ බලන්න කිව්ව අනුන්ගේ ශරීරයටත් ඒ විදිහටම වෙනවා කියලා. ඒ මොකද රාගය ඇති වෙන්නේ දෙපැත්තටම. ඒකයි ඒ විදිහට පෙන්වලා තියෙන්නේ. ඉතින් සුළු වෙලාවක් ඕක කළා කියලා අපේ මුළු ජීවිතේ පා වෙලා අතහැරනවද? එහෙම වෙන්නේ. එහෙම වෙනවනම් අපි සංසාරේ කොච්චරනම් මලමිනියකින් නැද්ද? මලකුණු ගොඩේ වැටලා ඉන්නති සංසාරේ. මලමිනියාසේ පණුව වෙලා ඉන්නති. ඒ නිසා නුවණ මෙහෙवला චින්තනය හසුරවන කම්ම මේ ප්‍රශ්නේ විසඳින්නේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා වීර්ය අධිෂ්ඨානය. ඒ ඉලක්කේ කරා යන්න තියෙන ඕනකම. දැන් අපි උදාහරණයකට ගමු. කොණ්ඩේ ගැන. දැන් පනාවෙන් පීරන ගාන පනාවට ගෙවිලා යන්නේ මොනවද? කෙස්. ඔය කෙස් කුලියක් තිබ්බොත් බත්ති ගානක ෂා බොහොම අගෙයි කියනවද? කෑමත් එපා වෙනවා. එක කෙස් ගහක් තිබ්බොත් අපි ඒක පැත්තකින් තියන්නේවත් නෑ. ඒක විසි කරනවනේ. දැන් සාමාන්‍යයෙන් කරපිංච නැට්ටක් පුරුදු පොතු කැල්ලක් වගේ නම් පැත්තකින් තියනවා. කෙස් ගුලියක් ඒ වගේ පැත්තකින් තියනවද? විසි කරනවා. ඒතර බලන්න කොච්චර වෙනසක්ද? අපි අසුභය නොවැඩුවට මේ හිතේ පිළිගැනීම තියනවා නේද අසුභයි කියලා. ඉතින් පනාවට එන කෙස් අපි විසි කළා. ඒවා වැටුණු තැන පස් වුණා. ඒ වගේ මේ ශරීරයේ කවදා හරි දවසක පොළොවට පස් වෙලා යයි. ඊළඟට අපි ගමු දත් ගන්නනේ. අපි දත් මදිනවා. ඒ වගේම හරි මහන්සිය ගන්න ඔය පවත්තන්න. දතක් ගැලවුණා කියමු. ළඟ තියා ගන්නවද? බැරි වෙලාවත් කන බත් පිඟානකට දතක් වැටුනොත් කුරුඳු පොතු කෑල්ල වගේ පැත්තකින් තියනවද? ඒ කියන්නේ අපට මෙපා වෙනවා. දැන් බලන්න හිත දියුණු කරපු කෙනෙකුගේ ලක්ෂණය ධාතු මනසිකාරය ඉහළටම වඩපු කෙනෙක් තමයි මහා කශ්‍යප මහරහතන් වහන්සේ. දවසක් පාත්‍රෙත් අරගෙන පිඬ පාතේ වැඩියා. ලාදුරු රෝගියෙක් පිඟානක පිට්ටුවක් තියාගෙන ඇවිත් අතින්ම අරගෙන අතින්ම පාත්‍රයට දැම්මා. දානකොට ඇඟිල්ලක් වටන පාත්‍රයට. බලන්න හිතේ දියුණුව දිහා. අපිට නම් අහන කොටත් ඇඟ හිරි වැටෙනවා. උන්වහන්සේ ඇඟිල්ල පැත්තකින් තිබ්බා. කරපිංච නැට්ටක් අයින් කරනවා වගේ. දාන වැරදුවා. අපිට නම් විස බීජ කියයි මුළු ඇඟම ස්කෑන් කරයි. අන්න බලන්න මේ ආකල්පය. කය සාරවත් වශයෙන් ගත්තහම වෙන වැඩේ. දැක්කද මහරහතන් වහන්සේගේ මානසිකත්වය? අසුභය මානසිකත්වය වඩලා අනිත්‍ය සංඥා වඩලා තමයි ඒ தත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. වෙන දෙයක් නිසා නෙවෙයි. අපි කවදා හරි දියුණු වෙන්නේ ඒ ධර්ම වැඩිමෙන්මයි.